හරියට ගිහලා එනකොට මෙයා මගේ දැන් ඉන්නේ ඉස්සරලා මම පිටිපස්සෙන් ආවා. එනකොට මෙයා කැලේ ඉඳන් පැනලා ගිහලා ටක් ගාලා එකපාරට පිටි තිබ්බා. පිටි තිබ්බම පස්සේ ඊට පස්සේ මම එයාට අල්ලු කරාට පස්සේ අපෝ මට ළඟට එන්න පාට මට කොහොම හරි පැයක් කියලා මාව එළෙව්වා. එළෙව්වම පළවෙනි එකක් තිබ්බා, දෙවෙනි එකක් තිබ්බා, ඊට පස්සේ තුන්වෙනි එකක් තිබ්බා. තියලා දෙල්ලා මෙයා මැල්ලකම්ම තියලා දෙලා මෙයා ඊට පස්සේ කට්ටිය ආවා. කට්ටිය එනකොට කට්ටියට එන්න දුන්නේ නැහැ. මේ උඹලා ඔක්කොම බලලා උඹලට තියෙනවා කියලා එහෙම කියලා මෙයා දිව්වටක් ගාලා. එච්චරයි ඉතින් මෙයාට දැන් ගුත් නෑ මම හරියට දිව්වා. කට්ටියත් එහාට දිව්වා මූත් මෙහෙට පල්ලෙමට දිව්වා. ඉස්සර තරහක් වේ. කාලේ මෙයන්නේ තරහකුත් තින්නේ ඉතින් මේව තරහකුත් තින්නේ ඊට පස්සේ මට මූලෙන් කේසයක් වුණා. ඒකෙන් පස්සේ මම ඔක්කොම තරහ වුණා. කතා බහ කරන්නේ කාඩේ හිටියා. ඒ කියන්නේ මෙයා ඇතුළේ ඉඳන් හිරේ ඉඳන් ආවා අපොත් 21. ඒ වෙලෙන්න මෙයා කුඩියක් කරගෙන මේ තනියෙන් ජීවිත යන අපි දෙන්නකට ජීවත් වුණා. කාලේ කතර මම යාවෙන කෙනෙක් එක ගිහලා එයා දැන් යාගේ මුත්තයින් වල ළම දෙන්නා දානයක් අතර ගමන ඉන්න මම මෙයාත් එක්ක ජීවත් වෙන මේකද. අවුරුදු 8ක් වෙනවා මම මෙයාට මෙයාත් එක්ක යනවා. මේ කවුද ළඟ? ඇතුළේ ටක්කල එකක් තිබ්බා. ඊට පස්සේ මේ අපුව දැන් තියන්න එපා කියලා තියනවා මේක. ඊළඟට දෙවෙනි එකක් තිබ්බා. දෙවෙනි එකක් තිබ්බා තුනෙන්. තුනම තිබ්බා. මම කියන්නේ දැන් ඉතයි තිබ්බේ. ඒක ළඟට ළඟට. පස්සේ මම වෙන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ උඹලට තියෙනවා උඹලා ඵලයල්ලා කියලා කොහොමද කියලා බැලලා කට්ටිය ගියා. ඊට පස්සේ එනකොට පස්සේ ආපහු අපි මෙතනට එනකොට දැන් පොලිසියත් එක්කම ආවේ. එනකොට මෙයා ගිහිල්ලා කොහෙට ගියාද කියලා මම කියන්න දැන්. ඒ කියන්නේ මම දන්නවද? ඔයාගේ නම රෝහන් චතුරංග. ඒ කියන්නේ අඳුරගත්තා මම අඳුරගත්තා මම දන්නවා. දැන් රෝහන් චතුරංග ගන්නවා. එයාලා කියන්නේ තරහ ඒකම තියෙන වෙනසක් සමාදානද ඒ කියන්නේ තරහවල ඒක හොඳට ඉන්දියා ඊට පස්සේ සිද්ධියක් වුණා නිමනේ සිද්ධියක් වුණා එයාගේ මල්ලිගේ පොරගෙන යරුණා ඒ දෙකල මෙයා අහුවනේ යා මැරිච් එකට මෙයා මැරුවා කියලා ඊට පස්සේ අවුරුද්දක් ඉඳලා ආවේ මෙන්න මෙයා කුටිසියට තමයි අපදුනේ එන්න මෙයා මගේ පාඩු කුලියක් කරන් ජීවත් වුණා කොහෙටවත් ගියේ කරේ නැහැ ඉතින් දැන් මේ කඩේට ගිහින් යනකොට තමයි මේ සිද්ධිය වුණේ ඒ කියන්නේ මගේ රැකගෙන ඉඳලා මේක. ඔව් මම කියන්නේ අපි එනවා කියලා කවුරුද එක්කෝ එනවා කියලා කවුරුද ඔත්තුව දුන්නත් දන්නේ යාට. ඊට පස්සේ මෙතනින් එද්දී මෙතන හින්දලා ඉද්දී මම කො තියන්න එපා කියලා ඇහුවෙත් නෑ. මේ අච්චුව තියන්න එපා කියලා දැන්ලා. දැන්දලා හරි කියන්නේ ඊට එකක් ඈත තියන් කියලා වෙලා අනිත් එක ළඟ තමයි හෙලා තිබ්බා. ඒ කියන්නේ මේ මොන වගේ තුවක්කුවද? ඒ කියන්නේ දැන් මේ හතුරු ගාව තියෙන්නේ. ඒ වගේ එකක් ඕ මට තේරෙන්නේ නෑ මොකක්ද කියලා. ඒ වගේ එකක් තමයි තිබ්බේ. ඒ කියන්නේ අග්ගලම කලාමැදිරි වගේ නිකන් එළියක් හත් වුණා. හත් වෙලා මේ තියලා වෙලා ඊට පස්සේ කොහෙට ගියාද කියලා දැක්කේ නෑ. කොහමද මෙතනින් දෙව්වා. ඒ මනුස්සය කොහෙට ගියාද කියලා දන්නේ නෑ.